උසස් පෙළ විභාගයට තව ඉතා සීමිත දින ගණනක් තියෙන. ඔයා මේ වෙනකොට උසස් පෙළ මට්ටමේම ප්‍රශ්නපත්‍ර කරන්න ඕන. මෙතෙක් කාලයක් උසස් පෙළ විභාග ප්‍රශ්න කරලා ඇති. දැන් උසස් පෙළ විභාග ප්‍රශ්න කරාට ඒ ප්‍රශ්නම අයිත් විභාගයට එන්නේ නෑ. විභාගයට එන්නේ තිබුණු ප්‍රශ්න ආකෘතිවලට වඩා තවත් සුපිරිම මට්ටමේ විභාග ප්‍රශ්න. ඉතින් ඔයා පළාත් පේපර්ස් කරලා පාසල් වාර විභාග ප්‍රශ්න කරලා මේ උසස් පෙළ විභාගයට එන ප්‍රශ්න පත්‍රය ගැන අවබෝධතාවයක් ගන්න අමාරුයි. ඔයාට වාර විභාග ප්‍රශ්න පත්‍ර පළාත් පේපර්ස් කරලා පොඩි ප්‍රැක්ටිස් එකක් ගන්න පුළුවන්. හැබැයි උසස් පෙළ විභාග මට්ටම ඊට වඩා ගොඩාක් වෙනස්. ඒ නිසා තමයි ඔයා උසස් පෙළ විභාග මට්ටමටම සකස් කරන ලද සුවිශේෂී ප්‍රශ්න පත්‍ර අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් අපි මේ සමග උසස් පෙළ මට්ටමටම සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් අපි ඔයාලට ලබා දෙන්න තීරණය කළා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක පහළ ඩිස්ක්‍රිප්ෂන් තුල අපි විසින් නිර්මාණය කරපු උසස් පෙළ විභාග මට්ටමටම සකස් කරන ලද විශේෂ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් තියෙනවා. බහුවර්ණ 50ක්, ස්ට්‍රක්චර් පේපර් එක, ඒ වගේම එසේ පේපර් එකක් මේ සමග අන්තර්ගත වෙලා තියෙනවා. ඔයා බලන්න ඒ බහුවර්ණ ප්‍රශ්න 50 කරලා, ස්ට්‍රක්චර් පේපර් එක කරලා, එසේ පේපර් එක කරලා බලන්න ඔයාගේ නොලෙජ් ලෙවල් එක කොහොමද කියලා. යම් විදියකින් එය තුල ප්‍රශ්න ඔයාට තනිවම කරන්න බැරි නම් ඔයා මෙතෙක් ඉගෙනගත්ත සිද්ධාන්ත තුලදී ඒ ප්‍රශ්න පත්‍ර කරගෙන යනකොට අපහසුතාව මතුවෙනවා නම් නිසක වශයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අපි ඔයා වෙනුවෙන් දෙන්න පුළුවන් සුපිරිම මට්ටමේ උදව් ටිකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා අපේ ප්‍රශ්න පත්‍ර ලෙවල් එක හොඳටම තේරුම් ගත්තා නම් ඒ වගේම ප්‍රශ්න පත්‍ර තව ඔයා කරන්න කැමති නම් පහළ තිබෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. එතකොට අපේ ඇඩ්මින් කෙනෙක් ඔයාට රිප්ලයි කරાવી. ඔයාට පුළුවන් අපේ විභාග ප්‍රශ්න පත්‍ර අනිකුත් කට්ටල ලබාගෙන ඒ ප්‍රශ්න පත්‍ර සඳහා ඔයාට පුහුණු වෙන්න පුළුවන්. ඉතින් උසස් පෙළම මට්ටමේ ප්‍රශ්න කරමු. එතකොට උසස් පෙළ විභාගය ඔයාට අභියෝගයක් වෙන්නේ නැහැ. මොකද උසස් පෙළ මට්ටමේ ප්‍රශ්නවලට ඔයා හුරු වුණාම ඔයාට විභාග දවසේදී ඔයාට ඉතා සරල විදියට උසස් පෙළ විභාගය දැනේවි. ඒ සඳහා සුවිශේෂී ශක්තියින් ටිකක් අපේ ප්‍රශ්න පත්‍ර කට්ටල තුල නිසක වශයෙන්ම තියෙනවා. ඉතින් කොටස් අඩු නැති ICT කියන්නේ නිකම්ම නෙවෙයි. උසස් පෙළ සියලු විෂය කරුණු සුපිරි මට්ටමට උගන්වන ලද පාඨමාලාවක් තමයි කොටස් අඩු නැති ICT කියන්නේ. ඉතින් අපි උසස් පෙළ විභාගයේ එන්න පුළුවන් සුපිරිම තැන් ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර කට්ටල 12ක් ඔයාලා වෙනුවෙන් සකස් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් අපේ ප්‍රශ්න පත්‍ර කට්ටල 12 කරලා ඔයාලට සුපිරිම මට්ටමේ අත්දැකීම් ගන්න පුළුවන් විභාගය සඳහා. ඉතින් අපේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටල සියල්ල මේ මාසේ ඉඳලා ඔයා විභාගයට පෙනී සිටින තෙක් ඒ ප්‍රශ්න පත්‍ර ඔයාට කරන්න පුළුවන් අපේ erevision.lk එකෙන්. ඒ සඳහා ඔයාට සහභාගී වෙන්න පුළුවන්. ඒ සෑම ප්‍රශ්න පත්‍රයකම විවරණය පැහැදිලි කිරීම ක්‍රමවත්ව සකස් කරන ලද වීඩියෝ මගින් ඔයාට කැමති වෙලාවකදී පහසු පරිදි නැවත බලන්න උනත් අවස්ථාව ලබා දීලා තිනවා erevision.lk තුල. ඉතින් ඔයා A level මට්ටමට ඉගෙන ගන්න. A level මට්ටමේ පේපර්ස් කරමු. විභාග දවසේදී හරි සැහැල්ලුවෙන් විභාග ප්‍රශ්න පත්‍රය ලියන්න අවශ්‍ය කරන පන්නරේ ශක්තියින් ටික අපේ ප්‍රශ්නත් එක්ක ඔයා ඉගෙන ගමු. අන්න ඔයාට දැනේවි අපේ ප්‍රශ්න පත්‍ර කරනකොට සුපිරි තර්කණයක ඔයාගේ දුර්වල තැන් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයා අපි අද දෙන පේපර් එක කරලා බලන්න. ඔයා ඒ පේපර් එක කරලා
ඔයාගේ අදහස් කමෙන්ට්ස් වල තියන්න. දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 35ක්, දිස්ත්‍රික් දෙවන ස්ථාන 17ක්, දිස්ත්‍රික් තෙවන ස්ථාන 22ක් නිර්මාණය කළ කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා. දැක්ම මාතර මහර්ගා තංගල්ල. ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 070 11 88 288. කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා. Python පාඩම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දෙවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා.